අද අපි කතා කරමු බබෙක්ට බඩේ අමාරුවක් එහෙම නැත්නම් උදරාබාධයක් ලූස් මෝෂන් වගේ දෙයක් හැදුනහම යෝගට් ඩිංගක් දෙන්න කියලා සාමාන්‍යයෙන් අපේ අම්මලා ආච්චිලා වගේ අය කියනවා අපි අහලා ඇති. ඉතින් මේක හැබැයි නිකම්ම පැරණි මතයක් නෙමෙයි. මේක පිටිපස්සේ ලස්සන පදනමක් තියෙනවා. අපි ඒ ගැන අද කතා කරමු. අපේ බඩවැල ඇතුලේ විශේෂයෙන්ම මහා බඩවැල අපේ සෞඛ්‍යයට උදව් කරන හොඳ බැක්ටීරියා කෝටි ගාණක් ජීවත් වෙනවා. අපි මෙයාලට කියන්නේ ප්‍රොබයොටික්ස් කියලා. බබෙක්ට බඩේ අමාරුවක් හැදුනහම වෛරස් එකක් හෝ නරක බැක්ටීරියාවක් නිසා බඩවැලේ ඉන්න මේ හොඳ බැක්ටීරියා ටික විනාශ වෙලා යනවා. අන්න ඒ වෙලාවට යෝගට් එකෙන් චුට්ටක් දුන්නොත් යෝගට් එකේ ඉන්න හොඳ බැක්ටීරියා කෙලින්ම බබාගේ බඩට ගිහිල්ලා අර නැති වුණ හොඳ බැක්ටීරියා ගහණය නැවත වැඩි කරන්න උදව් වෙනවා. ඉතින් යෝගට් එකෙන් ලැබෙන මේ හොඳ බැක්ටීරියා බඩවැලට ගියාට පස්සේ බඩේ අමාරුව හදපු නරක බැක්ටීරියා වලට ඉඩක් දෙන්නේ නැහැ. ඉතින් එයාලා බඩවැලේ බිත්තිවල ලැබුම් ගන්න එක වළක්වනවා. නරක බැක්ටීරියා ටික එළියට තල්ලු කරලා දාන්න සටන් කරනවා. ඉතින් ලූස් මෝෂන් නිසා බඩවැලේ ඇතුල් පැත්ත සීරිලා ආසාදනය වෙලයි තියෙන්නේ. යෝගට් එකේ තියෙන ප්‍රොබයොටික්ස් මගින් බඩවැලේ ඇතුළු සෛල පටල ඉක්මනින් යථා තත්ත්වයට පත් කරනවා. ඊට අමතරව ලූස් මෝෂන් නිසා සිරුරෙන් වතුර සහ ලවණ පිටවන වේගය අඩු කරන්නත් යෝගට් උදව් වෙනවා. සමහර වෙලාවට ඩොක්ටර් දෙන ඇන්ටිබයොටික් නිසා බබාලට බඩ යන්න පුළුවන්. මොකද ඇන්ටිබයොටික්ස් වලින් කරන්නේ බඩේ ඉන්න නරක බැක්ටීරියා විතරක් නෙවෙයි අර අහිංසක හොඳ බැක්ටීරියා ටිකත් අයින් කරලා දාන එක. ඒ වෙලාවට යෝගට් දෙන එකෙන් ඒ නැති වෙන හොඳ බැක්ටීරියා ටික ආයෙත් පිරෙනවා. සාමාන්‍යයෙන් බඩේ අමාරුවක් හැදුනහම දරුවන්ට එළකිරි දෙන්න එපා කියන්නේ ඒ වගේ තියෙන ලැක්ටෝස් කියන සීනි වර්ගය දිරවන්න බඩවැල් වලට අමාරු වෙන නිසා. හැබැයි යෝගට් හදනකොට ඒ බැක්ටීරියා විසින් කිරිවල තියෙන ලැක්ටෝස් වැඩි ප්‍රමාණයක් ලැක්ටික් අම්ලය බවට හරවනවා. ඒ නිසා යෝගට් කියන්නේ බඩට හරිම සැහැල්ලු ලේසියෙන්ම දියවන කෑමක්. අපේ ඇඟේ තියෙන රෝග නිවාරණ පද්ධතියෙන් 70%කට වඩා තියෙන්නේ බඩවැල ආශ්‍රිතවයි. යෝගට් වල තියෙන ප්‍රොබයොටික්ස් මගින් බඩවැලේ ඇති සුදු රුධිරාණු සක්‍රිය කරලා විස බීජ වලට එරෙහිව සටන් කරන්න දරුවාගේ ඇඟ ලොකු ශක්තියක් ලබා දෙනවා. ඒ වගේම බබාලට යෝගට් දෙද්දි මතක තියාගන්න ඕන වැදගත් කරුණු ගැන අපි කතා කරන්න ඕනේ අනිවාර්යයෙන්ම. මෙහිදී සීනි නැති යෝගට් තමයි හොඳ. බඩේ අමාරු වෙලාවට පැණි රස තියෙන යෝගට් වලට වඩා ස්වභාවික යෝගට් දෙන්න ඕනේ. මොකද අමතර සීනි නිසා බඩේ අමාරුව තවත් වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම දරුවට අධික ලෙස විචලනය, වමනය, නිදිමත ගතිය, මුත්‍රා පිටවීම අඩුවීම තියෙනවා නම් හෝ මල පහ සමග ලේ පිට වෙනවා නම් වහාම වෛද්‍යවරයෙක් හමු වෙලා උපදෙස් ගන්න ඕනේ. ඉතින් මේ වගේ වැදගත් තොරතුරු සඳහා අපිත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ආදරයෙන් මතක් කරනවා.